ඔයා දන්නවද වැරදි කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත නිසා 30%කින් වගේ ස්ට්‍රක්චරයේ ශක්තිය අඩු වෙන බව. අද මම ඔයාලට කියන්නේ මූලික කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත 3. කොන්ක්‍රීට් හැදිලා තියෙන්නේ සිමෙන්ති, වැලි, ගල්, ජලය කියන මූලික අන්තර්ගතයන් තුලින්. මේ අන්තර්ගතයන් නියමිත ප්‍රමාණයට මිශ්‍ර කිරීමෙන් අපිට පුළුවන් ශක්තිමත් කල් පැවතීමෙන් වැඩි මූලික ඉදිකිරීමේ අමුද්‍රව්‍ය බවට පත් කරගන්න. කොන්ක්‍රීට් මිශ්‍රණ මූලිකව කොටස් 3කට බෙදන්න පුළුවන්. grade 15, grade 20, grade 25. මෙන්න මේ කියන ග්‍රේඩ්ස් 3 තමයි අපි ප්‍රධාන විදියට ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ භාවිතා කරන්නේ. grade 15 කොන්ක්‍රීට් ටයිප් එකට සිමෙන්ති කොටස් 1යි, වැලි කොටස් 3යි, ගල් කොටස් 6යි යොදා ගන්න ඕනේ. මේව ගන්න ඕනේ පරිමාණුපාතයෙන්. ඒ කියන්නේ සිමෙන්ති බකට් 1යි, වැලි බකට් 3යි, ගල් බකට් 6යි. ඉතින් මේ grade 15 කියන කොන්ක්‍රීට් ටයිප් එක ඉතාමත්ම ශක්තිමත් භාවයෙන් අඩු කොන්ක්‍රීට් ටයිප් එකක්. මේ කොන්ක්‍රීට් ටයිප් එක අපි භාවිතා කරන අවස්ථා එකයි තියෙන්නේ. ඒ අවස්ථාව තමයි කොන්ක්‍රීට් ස්ට්‍රීට් එක. ස්ට්‍රීට් එකක් කියන්නේ සරලම කිව්වොත් එහෙම ෆවුන්ඩේෂන් එක බේස් වලක් කපා ගත්තට පස්සේ අපි ඒකට පල්ලෙහින් පොලිතීන් එකක් දාගන්නවා. පොලිතීන් එකේ ගේජ් එක ගත්තොත් එහෙම ගේජ් 1000. ඒ ගේජ් 1000 පොලිතීන් එක දැම්මට පස්සේ අඟල් දෙකකින් යුක්තව මෙන්න මේ කියන grade 15 කියන කොන්ක්‍රීට් ටයිප් එක අපි පල්ලයට අතුරු ගන්නවා. ඉතින් අපි මෙන්න මේ අවස්ථාවට විතරයි මේ grade 15 කියන කොන්ක්‍රීට් ටයිප් එක භාවිතා කරන්නේ. මේ grade 15 කොන්ක්‍රීට් ටයිප් එක භාවිතා කරාට පස්සේ තමයි එතනින් උඩ තියෙන ඉතුරු කන්ස්ට්‍රක්ෂන්ස් ඒ කියන්නේ ෆෝම් වර්ක් ගහලා අපේ ෆවුන්ඩේෂන් එකේ තියෙන රේන්ෆෝස්මන්ට් ඒ කියන්නේ කම්බි බදින වැඩ එතනින් එහාට තියෙන ඔක්කොම කොන්ක්‍රීටින් වැඩ ටික කරගෙන යන්නේ. මෙන්න මේ කියන grade 15 කොන්ක්‍රීට් ටයිප් එක උඩ අපි තමයි වැඩ කරගෙන යන්නේ. දෙවෙනි කොන්ක්‍රීට් ටයිප් එක තමයි grade 20 කොන්ක්‍රීට් ටයිප් එක. ඉතින් මේ grade 20 කොන්ක්‍රීට් ටයිප් එක අපිට හදාගන්න පුළුවන් සිමෙන්ති කොටස් 1යි, වැලි කොටස් 2යි, ගල් කොටස් 4ක් භාවිතා කරලා. මෙන්න මේ කියන කොටස් පරිමාණ අනුපාතයන්ගෙන්ගෙන අපිට මිශ්‍ර කරලා හදාගන්න පුළුවන් grade 20 කියන කොන්ක්‍රීට් ටයිප් එක. මෙන්න මේ කියන කොන්ක්‍රීට් ටයිප් එක අපිට භාවිතා කරන්න පුළුවන් ජනෙල් වල සිල් වලට. බ්ලොක් ගල් තාප් වල උඩට අපිට මේ කියන grade 20 කොන්ක්‍රීට් එක භාවිතා කරන්න පුළුවන් දිරා යෑම වැළකීම සඳහා. ඒත් එක්කම ලින්ටල් වලටත් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි මෙන්න මේ කියන grade 20 කියන කොන්ක්‍රීට් ටයිප් එක අපිට භාවිතා කරන්න පුළුවන් ලෝඩ් බෑරින් එකක් නැති තැන්වලදී පමණයි. ලෝඩ් බෑරින් එකක් තියෙනවා නම් මේ grade 20 කියන ටයිප් එක වාට භාවිතා කරන්න බෑ. ලෝඩ් බෑරින් එකක් තියෙන තැන්වලට grade 25 කියන කොන්ක්‍රීට් ටයිප් එක අපිට භාවිතා කරන්න වෙනවා. තුන්වෙනි කොන්ක්‍රීට් ටයිප් එක තමයි grade 25 කොන්ක්‍රීට් ටයිප් එක. grade 25 කොන්ක්‍රීට් ටයිප් එක ඔයාලට හදා ගන්න පුළුවන්. සිමෙන්ති කොටස් එකක්, වැලි කොටස් 1/4ක් සහ ගල් කොටස් 3ක් පරිමාණුපාතයන්ගෙන් මිශ්‍ර කිරීමෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ කියන grade 25 කොන්ක්‍රීට් ටයිප් එක හදා ගන්න. grade 25 කොන්ක්‍රීට් ටයිප් එක නිවසක සැකිල්ලට මූලික වශයෙන්ම යොදා ගන්නවා. ඔයාගේ ගෙදර බේස්, කොලම්, බීම්, ස්ලැබ් යන සියලුම අංශ වලට මෙන්න මේ කියන grade 25 කියන කොන්ක්‍රීට් ටයිප් එක භාවිත කරන්න අවශ්‍යයි. නැවතත් සමරි එකක් විදිහට මම මේ දේවල් ඔයාලට මතක් කරන්නම්. grade 15 කියන කොන්ක්‍රීට් ටයිප් එක ඔයාලට භාවිත කරන්න පුළුවන් ස්ට්‍රීට් එකට විතරයි. grade 20 කියන කොන්ක්‍රීට් ටයිප් එක ඔයාලට භාවිත කරන්න පුළුවන් ලෝඩ් බෑරින් එකක් නැති තැන් වලට විතරයි. ලෝඩ් බෑර් කරන්නේ නැති ඒ වුණාට කවර් කරන්න ඕන තැන් වලට මේ grade 20 කියන කොන්ක්‍රීට් ටයිප් එක භාවිත කරන්න පුළුවන්. grade 25 කියන කොන්ක්‍රීට් ටයිප් එක ඔයා ලෝඩ් බෑර් කරන හැම තැනටම භාවිත කරන්න අවශ්‍යයි. ඔබ නිවසක් ඉදිකිරීමට යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් සිවිල් ඉංජිනේර් ශ්‍රේෂ්ඨයේ රැකියාවක් කරන කෙනෙක් නම් සිවිල් ඉංජිනේර් ශ්‍රේෂ්ඨයේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේ මූලික කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත 3 පිළිබඳව යම්තාක් දුරක දැනීමක් තිබීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.